අයිබුවන් කියලා පිළිගන්නවා මිතුන ලග්න හිමි ඔබ සැමට. ඉතින් 2026 පෙබරවාරි මාසයේ මිතුන ලග්න පලාපල හිමියන්ට මිතුන ලග්න හිමියන්ට ඔවුන්ගේ ලග්න පලාපල කොහොමද කියලා අපි දැන් බලමු. ඉතින් මිතුන ලග්න හිමියන්ට මුලින්ම කියන්න ඕන ඉතාමත් වාසනාවන්ත සහ බුද්ධිමය වශයෙන් ඉතාම ඉහළ තැනකට යා හැකි මාසයක් තමයි මේ පෙබරවාරි මාසය කියන්නේ. ඉතින් මේ මාස ඔබේ කේන්ද්‍ර සටහන වෙලෙස බැලුවාම ප්‍රධානම සුභකරණු වන්නේ සෞභාග්‍යයට අධිපති ගුරු ග්‍රහය. එහෙම නැත්නම් බ්‍රහස්පති ග්‍රහය ඔබගේ ලග්නය මතම තැන්පත් වී සිටීම. ඒ වගේම තමයි පෙබරවාරි 13 වෙනිදා රවි ග්‍රහයා ඔබේ 9 වෙනි හෙවත් භාග්‍යස්ථානයට පැමිණෙනවා. ඉතින් එහි දැනටමත් සෙනසුරු ග්‍රහය බලවත්ව සිටින නිසා මේක ඊටාම ප්‍රබල පිහිටීම. ඉතින් මේ ලග්නයේ ගුරු සිටීම හංසයෝගයේ වැනි ප්‍රබල සුබ තත්ත්වයන් නිර්මාණය වන අතරම නමවැන්නේ රවි සහ සෙනසුරු මුණගැසීම ඔබගේ උසස් අධ්‍යාපනය වාසනාව නැත්තම් පියාගින් ලැබිය යුතු දේවල් සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක බලපෑමක් කරනවා. ඉතින් මේ ග්‍රහ සංයෝගය ඔබගේ ජීවිතවලට බලපාන්නේ කොහොමද කියලා වෙන වෙනම අපි විස්තරාත්මකව බලමු. ඉතින් පළවෙනි එක තමයි රැකියාව සහ උසස් අධ්‍යාපන කටයුතු. ඉතින් වෘත්තීය සහ අධ්‍යාපනික කටයුතුවල නිරත වන මිතුන ලග්න හිමියන්ට මෙම මාසේ ඉතාමත් සුබයි. ඉතින් 9 වැන්නාධිපති සෙනසුරු 9 වැන්නේම සිටියදී ඔබගේ 3 වැන්නාධිපති රවි එහි පැමිණීම විශේෂ රාජයෝග තත්ත්වයන් නිර්මාණය කරනවා. ඉතින් මෙම රාජයෝග තත්ත්වය ඔබට ඉතාමත් සුබදායක ලෙස බලපානවා. ඉතින් ඔබට විදේශ ගතවීමට හෝ විදේශ රැකියාවක් කිරීමට ඔබ බලාපොරොත්තුව සිටියානම ඔන්න පෙබරවාරි 13 වෙනි දැගෙන් පස්සේ ඒ සඳහා තිබුණු සියලුම බාධක ඉවත් වෙලා වාසනාව උදා වෙනවා කියලා ඔන්න කියන්න කැමති. ඉතින් ඔන්න මිතුන ලග්න හිමියන් විදේශ රැකියාවකට හරි විදේශගත වෙන්න හරි බලාපොරොත්තුවෙන් සිටියනම් ඒ වගේම උසස් අධ්‍යාපනය ලබන සිසුන්ටත් පර්යේෂණ කටයුතු වලින් ඉතා විශිෂ්ට ජයග්‍රහණ ලැබෙන කාලයක්. ඒ වගේම තමයි රැකියා ස්ථානයේ ඔබගේ බුද්ධිමය හැකියාවන් අගය කිරීමට ලක් වෙනවා. ඉතින් ගුරු ලග්නයේ සිටින නිසා ඔබගේ උපදෙස් වලට අනිත් අය ගරු කරන කාලයක්. ඒ වගේම තමයි තවත් පොඩි අවවාදයක් දෙන්න ඕනේ. 9 වෙන්නේ රවි සහ සෙනසුරු එකට පිහිටන නිසා සාමාන්‍යයෙන් පියා සහ පුතා එහෙම නැත්නම් ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර ගැටුමක් සංකේතවත් කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබගේ වැඩ කරන ස්ථානයේ නැත්නම් ඔබ ඉගෙන ගන්න ස්ථානයේ උසස් නිලධාරීන් හෝ ගුරුවරුන් සමග අදහස් ප්‍රකාශ කිරීමේදී ඉතාමත් විනීතව සහ ඉවසීමෙන් කටයුතු කරන්න කියලා ඉල්ලනවා. අනවශ්‍ය තර්ක කරන්න යාමෙන් ලැබී හැකි වාසනාවන්ත තත්ත්වයන් මගහැරී යා හැකි. ඒක නිසා පොඩ්ඩක් විනීතභාවයෙන් සහ ඉවසිලිවන්තව කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි ධනය සහ ආර්ථිකය පැත්තෙන් ගත්තහම මෙම මිතුන ලග්න හිමියන්ට මෙම මාසය ඉතාමත් ස්ථාවර වෙන මාසයක් බවට අපි කියන්න පුළුවන්. ඉතින් ගුරු ග්‍රහය ඔබගේ ලග්නයේ සිටින නිසා සහ 5 7 9 වෙන්න යන වැදගත් භාවයන් මේ ගුරු ග්‍රහය දකිනවා. ඉතින් 9 වෙන්නාධිපති සහ 3 වෙන්නාධිපතිගේ සංයෝගය නිසා හදිසි ධන ලාභ එහෙමත් නැත්නම් ලොතරැයි වාසනා ඒ වගේම තමයි අනපේක්ෂිත මුදල් ලාභ ලැබීමට යම්කිසි ඉඩ කඩක් පවතිනවා. ඉතින් විශේෂයෙන්ම පියාගෙන් හෝ වැඩිහිටියන්ගෙන් දේපල උරුම වෙන කාලයක් වෙන්න පුළුවන් මෙන්න මේ කාලය. ඉතින් පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි නිර්මාණශීලී කටයුතු ලේඛන කලාව හා උපදේශන සේවා මගින් අමතර ආදායමක් ලබන කට්ටිය ඔන්න මේ මාසයේදී තවත් එම ආදායම වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන කාලයක්. ඒ වගේම තමයි ඔබ කොටස් වෙළඳපොළ ආයෝජනය කරලා තියෙනවා නම් මේ මාසයේ දෙවැනි සතියෙන් පස්සේ ඔබට සුබ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් කාලයක් තමයි මේ උදා වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබට වියදම් වශයෙන් ගත්තහම සාමාන්‍යයෙන් ආගමික කටයුතු හෝ පුණ්‍ය කටයුත්තකට යම්කිසි වියදමක් කිරීමට බලපෑමක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි වියදමක් විදිහට සලකන්නේ ඔබේ අනාගතේ ඉතාමත් සුබදායක ආයෝජනයක් කියලා තමයි අපි සලකන්නේ. මොකද කුසල කර්ම සහ පුණ්‍ය කර්ම ඔබගේ ජීවිතේට සැප සම්පත් සහ නිර්වාණයට යාමට මඟ සලසනවා කියලායි අපි විශ්වාස කරන්නේ. ඉතින් ඒක නිසා ඒ කටයුතු ගැනත් වඩාත් සැලකිලිමත් වෙන්න. ඊළඟට තමයි ආදරය සහ විවාහය සහ පෞල් ජීවිතය ගැන. ඉතින් පෞල් ජීවිතය සහ ප්‍රේම සම්බන්ධතාවයන් ගත්තහම මෙම කාලයේ පෙබරවාරි මාසය ඔබට ඉතාමත්ම ප්‍රීතිමත් කාලයක් වන බවට සැකයක් නැහැ. ඉතින් ගුරු ග්‍රහය ඔබේ 7 වෙන්න ඒ කියන්නේ විවාහ ස්ථානයේ දකින නිසා විවාහ වීමට බලාපොරොත්තු වන අයට ඉතාමත් සුදුසු සහකාරියෙකු හෝ සහකාරියෙක් මුණ ගැසීමට ඉඩ තියෙනවා. ඔන්න මිතුන ලග්න හිමියන් මේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමින් සිටියා නම් දැන් පොඩ්ඩක් ඔන්න ඒ ගැන තව තවත් අවධානය යොමු කරන්න
ඉතිං දැනට විවාහස් වී සිටින අය අතර තිබූ සුළුසුළු ගැටලු දුරු වෙලා ඉතාම සමීප සම්බන්ධතාවයක් ඇතිවෙන කාලයක් තමයි මේ මිතුන ලග්න හිමියන්ට පෙබරවාරි මාසය මේ උදා වෙලා තියෙන් ඒවගේම තමයි සමාජ සබඳතාව මේ මාසයේදී ඉතාමත් ආකර්ශණය චරිතයක් බවට පත්වෙනවා ඒකෙන් අන්න අතර කැපී පෙනෙන චරිතයක් එකන් ඔබේ මිතුරන්ගෙන් සහෝදරයන්ගෙන් එහෙම විශේෂ උදව් උපකාර හිමිවෙන කාලයක් මේක ඉතින් ඒ වගේම තමයි නම වැන්නේ රවී ශානි සංයෝගය නිසා ඔබගේ පියාගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව හෝ පියා සමඟ ඇති සම්බන්ධතාවය පොඩ්ඩක් සැලකිල්මත් එනගෙන පියාගේ පාර්ශවය ඒ පැත්ත ගැන පොඩ්ඩක් අවධානයක් යොමු කරන්න මත බේධාත්මක ගැටුම්වලට යන්න එපා ඒවගේතම පියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පොඩ්ඩ සැලකිලිමත් වෙන්න ඒවකට වැඩි හිටියන්ට ගරු කරන එකින් ඔබේ දියුණුව තවත් අපි ස්ථාවර කරගන්න පුළුව මොකද එයාගේ අදහස් අපිට මොනාවනත් වැදගත්වෙනවා ඉතින් ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිරිමත් වෙන්න ඊළඟට අපි බලමු සෞඛ්‍ය සහ මානසික පැත්තෙන් ඔබට කොහොමද කියලා ඉතින් සෞඛ්‍ය ගැන බලන්න කොට මිතුන ලක්න හිමියන්ට මෙම මාසේ කියන්න තරම් විශාල ගැටලුවක් අපිට පෙරෙන්නේ නැහැ මේ ලග්න පලාපල අනුව ඒවකම තමයි ගුරු ඔබගේ ලග්නේ සිටීම ඔබට සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සහ ප්‍රබල මානසික ශක්තියක් ලබා දෙනවා ඒ කොහමුණත් නම වෙන්නේ පීඩායම නිසා කලවා ප්‍රදේශය උකුල හෝ ස්නායු සම්බන්ධ සුළුසුළු වේදනා තත්ව ඇතිවිය හැකි අධික ලෙස කල්පනා කරන්න යන්න එපා ඒ අධික ලෙස කල්පනා කිරීම මානසික තෙහෙට්ටුව ඇතිවෙන්න පුළුවන් නිසා ඒවා මගහරවා ගන්න පොත් කියවීම භාවනා කිරීම වැනි දේවල් අපි බට යෝජනා කරන ඉතින් ඒවගේ කටයුතුළ නිරත වුණොත් මෙම මාසේ ඉතාම සාර්ථක ලෙස ගෙවා ගන්න පුළුවන් ඉතින් ඊළඟට තමයි අපි ඔබට සුබ සහ අස්භ පලකීවත් අසුභ පලවලින් ඔබට ඇතිවිය හැකි ප්‍රතිඵල මගහරවා ගන්න විශේෂ ප්‍රතිකර්ම සහ ආගමිකවත් පිළිවෙත් අපි ඔබට හැම වීඩියෝ එකකම අන්තිමේදි කියා දෙනවා ඉතින් අපි මිතුන් ලග්න හිමියන්ට පෙබරවාරි මාසේ මේ ගැනත් අපි කියන ඉතින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඉතින් අපි දැන් යමු විශේෂ ප්‍රතිකර්ම සහ කොහොමද ඔබ ඒ දේවල් සිදුකරයුත්තේ කියන එක ඉතින් මිතුන් ලග්න හිමියන්ට මෙම මාසේ උපරිම සුභපල ලබා ගැනීමට සහ වාසනාව තහවුරු කරගන්න ඔබට පුළුවන්නම් සෑම බදාදා දිනකම විශ්ණු දෙවියන්ට වන්දනා කරලා පූජා පවත්වන්න කියලා ඉල්ලන්න පුළුව එක විශ්ණු දෙවියන්ට වන්දනා කරලා පූජා පවත්වලා ඉල්ලන්න විශ්ණු දෙවියන්ගෙන් ඔබට වාසනාව උදා කර දෙන්න කියලා ඒවකිම තමයි අසරණ ශිෂ්‍යයකුට අධ්‍යාපනයට උපකරණ හෝ මුදල් පරිත්‍යාය කරන්න පුළුවන් ඒකට අපි දවසක් කියන්න අරපිකිව විශ්ණුදවයන්ට වන්දන කරන සෑම් බදාදා දිනකම පුළුවන්න ඒ දේවල් කරන්න ඒවගේ තමයි ඔබගේ නිවසේ උතුරු දිශාව පිරිසිදුව තියාගන්න උදෑසන කාලදීම දිශාව බලා බුදුන්වදීම ඔබගෙන තාගමිකවත් පිළිවෙත් කිරීම ඉතාමත්ම සුබයි ඒවගේම තමයි ඔබගේ ජයවරණය කොළ සහ කහවරණය තමයි මාසේදී තියෙන්නේ ඒවක්මට ඔබගේ ජයංක අංක 5 3 සහ අංක 9 ඊළඟට ඔබගේ සුබ දින වන්නේ බදාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින ඉතිං මිතුරු ලක්න හිමි ඔබ සැමට ඔබ සැමට මේ උදා වූ පෙබරවාරි මාසය බුද්ධියෙන් සහ වාසනාවෙන් ජයග්‍රහණය කරන මාසයක් වේවා කියලවි ප්‍රාර්ථනා කරනවා ඉතින් අපේ වීඩියෝකට ලයික් කරන්න ඔබේ මිතුරන් සමඟ ෂයා කරගන්න ඉදිරියේදී අපි තවත් ලග්න පලාපල සමගින් ඔබ සමගින් සම්බන්ධ ඉතින් ඔබට සුබදවසා